ශමිලා මොකද යකෝ? අපෝ මේ කඩප්පුලි ගෑණිගේ තියෙනවා වේලපු කටහඩ. තෝ හිටපන් ඉතින් මෙතන ෆෝන් එක බෝබ. ඔච්චර උගන්නලත් උඩ බැරුණා නේකෝ කැම්පස් යන්න බූරුවා. යකෝ මට ලකුණු 2යි මදි උනේ දැනගන්න. අනේ මේ බොරු කියන්නේ බාලාට තාත්තට ලකුණු 2යි මදි උනේ ලකුණු 2යිලු තිබ්බේ. පන්තියේ ඉන්න මෝඩම ළමයා තාත්තා කියලා මට අම්මා කිව්වා. ඔය කියන්නේ එහෙම කිව්වද බං? හරි තෝ දන්නවද ඒ වුණාට මට ඩිප්ලෝමා කීයක් තියෙනවද කියලා දන්නවද ඔබ? දන්නේ නැහැ. අම්මා කිව්ව විදිහට නම් මාසයි ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කඳවුරට ගිහිල්ලා අවුරුදු දෙකමාරක් එන්නේ විදියක් නැතුව හිටියා. මොකද ඔයගේ ඉංග්‍රීසි කතා කරන්නේ පිටවීම තහනන්නේ. ඔය කියන්නේ එහෙමත් කිව්වද? ඒ වුණාට බලපන් පුතේ මේ හැමදේම උඹලා තාත්තා තනියෙන් ගොඩනගාගත්තු දේවල්. මානසික දුක් මානසික. සීයා පප්පා කිව්ව විදිහට නම් තාත්තා අම්මව මැරි කරද්දිනේ ඔය හම්බුනේ. තාත්තා අම්මා මැරි කරද්දි තාත්තා දිමේ ලොකුම ලොකු ලැගිජ්ජයක් ගහපු පුස් බයිසිකලයක්. මේ සේරම අම්මගේ දෑවැද්දට හම්බෙච්ච ඒවලු. ඔබේ සීයා පප්පාගේ අප්පට මම හුඟක් ආදරේ මට මේ වගේ ජීවිතයක් ලබා දුන්නට. හැබැයි සීයා පප්පා නම් මේ කටවාපා. ඔය කියවන අතර පඬිතුකමට මායිකි වගේම. අදම්මට කිව්ව ඔබ මොකද්ද කරන්න ඉන්නේ කිව්වං? මං ස්ටඩීස් වලට මැලේසියාට සිංගප්පූරු වල යනවා. මෙහෙ ඉඳලා මොනවද කරන්නද තාත්තේ? ස්ටඩීස් වලට මැලේසියා යන. යකෝ බර ගානක් යනවා ඌවට. බල සීයා පප්පා ඉව්වට බූත් කිව්වේ නැද්ද? අයියෝ තාත්තේ එහෙම වැඩිය දඟලන්න දෙයක්වත් නැහැ, බය වෙන්න දෙයක්වත් නැහැ. මම මේ කියන තැන හැමෝම අනික දන්නවා. තාත්තා යන්කෝ මාත් එක්ක. මේ තමයි තාත්තේ වීසා විෂන් එක්ස්පර්ට්ස්. හයර් ස්ටඩීස් වල සිංගප්පූරු මැලේසියා යන්න IELTS ඕනෙත් නැහැ, සල්ලි පෙන්නන්න ඕනෙත් නැහැ. ඒ විතරක් නෙමෙයි සති තුනේ වීසාත් හම්බ වෙනවා. ඇප්ලයි කරන්න O level හරි A level හරි තිබ්බනම් හොඳටම ඇති. අනිත් රටවල් වගේ නෙවෙයි. ලෝ බජට් යන්නත් පුළුවන්. ඇයි තියෙන හැම පාඨමාලාවකම ඉන්ටර්නැෂනල් රෙකග්නයිස්ඩ් කෝස් නිසා ඉගෙන ගත්තට පස්සේ UK, කැනඩා, ඕස්ට්‍රේලියා වගේ රටවලට ට්‍රාන්ස්ෆර් වෙන්නත් පුළුවන්. එයාපෝට් පිකප් වගේම එකමඩේෂන් ඇරේන්ජ්මන්ට් හැමදේම වීසා විෂන් එක්ස්පර්ට් ළම කරලා දෙනවා. වැඩි විස්තර සඳහා බත්තර මුල්ල පාස්පෝර්ට් ඔෆිස් එකට මීටර් 20ක් දුරින් තියෙන වීසා විෂන් එක්ස්පර්ට් ප්‍රධාන ශාඛාවට ඇවිල්ලා හරි මෙන්න මේ නම්බර්ස් වලට කෝල් කරලා හරි දැනගන්න පුළුවන්. මන් දන්නවා පුතේ. ඔබ මොලේ තියෙන එකේ ඈ. ඔබ ඉතින් කොහොමද එහෙම වෙන්න බෑ. මගේම පුතානේ. හැබැයි අම්මා නම් කිව්වේ කටවපා.